ආච්චි බොහෝ වෙන්නට කියලා හැමදාම වගේ ඔන්න අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා My Divine Guidance මගේ YouTube channel එකට. ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් කවුරු හරිම කෙනෙක් ප්‍රශ්නක නම් ඉන්නේ. අනික ප්‍රශ්න කියන්නේ ජීවිතේට සාමාන්‍ය දෙයක්. ප්‍රශ්න නැති කෙනෙක් නෑ. හැම වෙලේම ජීවිතේට ප්‍රශ්න එන්න පුළුවන්. ප්‍රශ්නේ අපිට පේන්න තියෙනවා. ඒත් එක්කම හැබැයි පිළිතුරකුත් තියෙනවා. ඒකේ වෙනස තියෙන්නේ පිළිතුර. එහෙම නැත්නම් ඒකේ උත්තරේ හැංගිලා තමයි තියෙන්නේ. අපි ඒ උත්තරේ හොයාගන්න ඕනේ. ඉතින් ප්‍රශ්නක ඉන්න හැම කෙනෙකුටම ඒකට අදාළ උත්තරේ ඉක්මනින්ම හොයාගන්න ශක්තිය, ධෛර්ය, වාසනාව, අවස්ථාව, හැකියාව ලැබෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලව් වෙල් එක ගැන මතක් කරන්න ඕනේ. මේක මගේ ලව් වෙල් එක. ඉතින් ලව් වෙල් එක මේ විදිහට ගන්න බෑ ඔයගොල්ලන්ට. අපි ආපහු රීස්ටොක් කරන්නේ ජූනි 8 වෙනිදාගෙන් පස්සේ. ජූනි 8 වෙනිදාගෙන් පස්සේ ගන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයගොල්ලෝ ඕඩර් එකක් දාලා තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයිඩ් එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ගොඩක් අය මගෙන් පෞද්ගලිකව අහනවා. සමහර වෙලාවට මට මිස් වෙනවත් ඇති ඒවට රිප්ලයි කරන්න. ඒක නිසා තමයි මම හිතුවේ මෙතනදී මතක් කරන්න ඕනේ කියලා මේ ගැන. ඉතින් ජීවිතයට ආදරය ආකර්ෂණය කරගන්න වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. ඔයාට මේ ලව් වෙල් එක පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයාගේ ප්‍රශ්නෙට සොලියුෂන් එක ඔයාට ලැබිලි ඉවරයි කියලා හිතා ගන්න. ඉතින් ඒත් එක්ක තව මතක් කිරීමක් තියෙනවා. මේ දවස්වල පර්සනල් රීඩින්ග්ස් ගොඩක් බාර ගන්න නෑ මම. මොකද මම විභාග වැඩ වගේක් කරනවා. ඒ කියන්නේ මගේ එක්සෑම්ස් වගේක් යනවා. ඉතින් ඒ දේවල් එක්ක මට වෙලාව ටිකක් සීමිතයි. ඉතින් ඒක නිසා පර්සනල් රීඩින්ග්ස් ගොඩක් කරන්නේ නෑ මේ දවස්වල. ඉතින් මැසේජ් එකක් දාලා බලන්න chance එකක් හම්බුනොත් අපොයින්ට්මන්ට් එකක් හම්බුනොත් ඒක ඔයාගේ වාසනාව. ඉතින් මම මගේ රීඩින්ග්ස් ගැන ඔයගොල්ලෝ දන්නවා, මගේ සර්විස් එක ගැන ඔයගොල්ලෝ දන්නවා. වැඩිම වුණොත් දවස් දෙකක් ඇතුළත මම ඔයගොල්ලන්ගේ රීඩින් එක දෙනවා. එහෙම දෙන්න හේතුව සමහරවිට මට ඒක හරි අපහසුයි. නමුත් මම එහෙම කරන්න හේතුව තමයි මොකක් හරි ප්‍රශ්නයක උවමනාවක ඉන්න කෙනෙක් තමයි පර්සනල් රීඩින් එකක් ගන්න. නිකන් ඉන්න කෙනෙක් රීඩින් එකක් ගන්නෙ නැහැනේ. එතකොට එයා ගොඩක් බලාපොරොත්තු වෙනවා රීඩින් එක ඉක්මනට ලැබෙන එක. ඉතින් ඒක නිසා මම මගේ අපහසුව බලන්නේ නැතුව ඔයගොල්ලන් වෙනුවෙන් රීඩින් එක ඉක්මනට දෙන්න කටයුතු කරන්නේ. ඒ නිසායි. එහෙනම් ඉතින් අපි වීඩියෝ එක ගැන කතා කරමු. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ අද වීඩියෝ එක ඔයගොල්ලන්ට රෙසනේට් වුණා නම් ඔයගොල්ලෝ ගොඩක් වාසනාවන්තයි. මොකද ආදරය කියන්නේ අපේ ජීවිතේ ලස්සන කරන ඒ වගේම වෙලාවකට අවුල් කරන හැඩි කරන දෙයක්. ඉතින් මම අද ඔයගලන්ට වීඩියෝ එකකින් ගේන්නේ අපේ අද රීඩින් එක ඔයාගේ මේ දවස්වල මේ දැන් ඉන්න ආදර සම්බන්ධතාවය පිළිබඳව දැන් තියෙන ආදරය පිළිබඳව තමයි මේ කතා කරන්නේ. ඒත් එක්කම මේ රීඩින් එකේ කියවෙන මැසේජස් ඔයාලගේ ජීවිතයට අදාළව ඔයාලට අදාළ ටික විතරක් ඒ මැසේජස් ටික විතරක් ගන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. මොකද මේක ජෙනරල් රීඩින් එකක්. මේක පොදුවේ කරන කියවීමක්. ඉතින් ඕගොල්ලන්ටම රීඩින් එකක් ගන්න අවශ්‍යයි නම් 100%ක් රෙසනේට් වෙන විදිහට ඕගොල්ලන්ට පර්සනල් රීඩින් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මෙතන ඕගොල්ලන්ට අදාළව තියෙන රීඩින් මැසේජස් ටික විතරක් ගන්න. ඒත් එක්කම වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ආදරෙන් මතක් කරනවා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මේ වෙද්දිත් subscribersලා ගොඩාක් ආදරණීය ඔයාලා ගොඩක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒක මට ලොකු ශක්තියක්, මට ධෛර්යයක්. ඉතින් තව තවත් ආදරණීය ඔයගොල්ලන්ට ඔන්න මම ආරාධනා කරනවා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම දිගටම නැදිලා ඉන්න කියලා. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ටිකක් වෙලා කතා කරපු නිසා අපි යමු වීඩියෝ එකට. රීඩින් එකට. අද අපි කරන්නේ පික කාඩ් රීඩින් එකක්. පික කාඩ් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. ෆයිල්ස් කීපයක් තියෙනවා. ඒ ෆයිල් එකෙන් කැමති ෆයිල් එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. ෆයිල් එක තෝරගන්නේ ඉමේජ් එක අනුව. ඉතින් වෙනදා වගේම ඔන්න අද තියෙන ඕගොල්ලන්ට ඉමේජස් 3ක්. මේ ඉමේජස් 3න් වැඩියෙන්ම හිත යන ඉමේජ් එක තෝරගන්න. ඉමේජ් එක තෝරගන්නේ කොහොමද කියලාත් මම ඔයගොල්ලන්ට කලින් කියලා දීලා ඇති. මුලින්ම ඉමේජස් 3 දිහා හොඳට බලන්න. හිත සංසුන් කරගන්න. කලබල වෙලා ඉන්නවනම් සංසුන් කරගන්න. ඊට පස්සේ S2 පියාගෙන ටිකක් වෙලා ඉඳලා නැවත S2 අරින්න. එතකොට එකපාරටම ඔයාලට එක පින්තූරයකට එහෙම නැත්නම් ඉමේජ් එකකට හිත යයි. ඉමේජස් දෙකකට හිත යනවම නම් ඒ ඉමේජස් දෙකටම අදාළ ෆයිල්ස් බලන්න. මොකද ඒ ෆයිල්ස් දෙකේම ඔයාලට රෙසනේට් වෙන මැසේජස් තියෙන්න පුළුවන්. එහෙනම් ඉතින් මම තප්පර 10ක් දෙනවා ඉමේජ් එක සිලෙක්ට් කරගන්න. මම හිතන්නේ ඔයගොල්ලෝ ඉමේජ් එක තෝරගත්තා. එහෙනම් ඉතින් අපි යමු අද රීඩින් එකට. වෙල්කම් කියලා හැමදාම වගේ අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා ෆයිල් නම්බර් 1 එකට.
ඉතින් අද අපි බලන්න යන්නේ අද අපේ ටොපික් එක තමයි ඔයාගේ දැන් තියෙන ආදරේ ඇත්ත ගැන. ඔයා දැන් ඉන්න රිලේෂන්ෂිප් එකේ ඔයා නොදන්න ඇත්ත මොකද්ද කියලා තමයි මම අද කියන්න යන්නේ. ඉතින් මතක් කරනවා channel එක subscribe කරලා තියාගන්න අනිවාර්යෙන්ම. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒත් එක්ක ඔයගලන්ට personal readings ගන්න පුළුවන්. මේ දවස්වල readings ටිකක් අඩුවෙන් තමයි අපි කරන්නේ. ඒක නිසා appointment එකක් ගන්න මේ number එකට ඔයගලන්ට පේන number එකට message එකක් දාන්න. ඉතින් appointment එකක් හම්බුනොත් ඉතින් ඔයා ගොඩක් වාසනාවන්තයි කියලා කියන්න ඕනේ. ඉතින් ඕනම දෙයක් සම්බන්ධව reading ගන්න පුළුවන්. ඔයාගේ ජීවිතයට සම්බන්ධ ඕනම කාරණාවක් සම්බන්ධව පුංචි මුදලකට ඉතාමත් ඉක්මනින් දවස් දෙකක් ඇතුළත ඔයාට reading එක අරගෙන මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. එහෙනම් ඉතින් අපි බලමු අද මොනවාද කාඩ්ස් ඔයගලන්ට තෝරලා දෙන මැසේජස් කියලා. ඔව්. මේ කනෙක්ෂන් එක. ඒ කියන්නේ දැන් ඔයා අද සම්බන්ධතාවයක ඉන්නවා නම් ඒත් එකම කියන්න ඕනේ මේ රීඩින් එක රෙසනේට් වෙන්නේ අද රීඩින් එක රෙසනේට් වෙන්නේ දැනට ආදරය කරන අයට විතරයි. එතකොට මේ ආදරේ ඕනම විදිහ ආදරයක් වෙන්න පුළුවන්. සම්මත අසම්මත එක විදිහ ආදර තියෙනව නේද? ඒ කියන්නේ girl and boy සාමාන්‍ය විදිහට ආදරය කරන ඒවා තියෙනවා. එතකොට විවාහ වෙලා ඉන්න අයට තව සම්බන්ධතා තියෙන්න පුළුවන්. ඉතින් ආදරේ කිව්වහම ආදරේට තියෙනවනේ එක විදිහේ ඒ සම්බන්ධකම් ගොඩක් තියෙනවනේ. එහෙම නෑ කිව්වොත් ඒක බොරුවක් නේ. ඉතින් එතකොට ඒ ඕනම ආදර සම්බන්ධතාවයක දැනට ඕනම විදිහේ ආදර සම්බන්ධතාවයක ඉන්න කෙනෙකුට මේක බලන්න පුළුවන්. ඉතින් මේ කනෙක්ෂන් එක මතු පිටින් පේන විදිහට එහෙම නැත්නම් සර්ෆේස් එකෙන් පේන විදිහට වඩා ගැඹුරු ඉමෝෂනල් එනර්ජි එකක් තියෙන රිලේෂන්ෂිප් එකක්. ඒ කියන්නේ මෙතන ඉමෝෂනල් එනර්ජි එක වැඩි. ඒ කියන්නේ හැඟීම් පැත්තෙන් එනර්ජි එක වැඩි කියලා කියන්නේ. ඒ වගේම මෙතන තව දෙයක් තමයි මේ ආදරය completely clear situation එකකුත් නෙමෙයි කියන එක. ඒක ඒ කියන්නේ එක අතකින් මේක ගැඹුරු එනර්ජි එකක් තියෙනවා මේකේ ඉමෝෂනල් පැත්තෙන් එනර්ජි එකක් තියෙනවා. නමුත් මේක පැහැදිලිවම ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම පැහැදිලිම සිටුේෂන් එකකත් නෙමෙයි මේ ආදරේ මේ වෙද්දි තියෙන්නේ. ඉතින් එයාගේ හිතේ ස්ටේබල් කනෙක්ෂන් එකක් බිල්ඩ් කරන්න ඕනේ කියන සිතුවිල්ල එහෙම නැත්නම් තෝට් එක තියෙනවා. ඒ කියන්නේ එයාගේ මම ස්ථාවර සම්බන්ධයකට යන්න ඕනේ. ස්ථාවර සම්බන්ධයක් ගොඩනගන්න ඕනේ කියන සිතුවිල්ල තියෙනවා. long term potential, serious intention, ඒ වගේම commitment energy එකත් strong විදිහට පෙන්නනවා. ඒ කියන්නේ මෙයා දුර හිතනවා. ඒ කියන්නේ ඔයාව ආශ්‍රය කරන්නේ හැමදාටම ඉන්න හිතාගෙන. එතකොට අදහසත් සීරියස් අදහසක් තමයි තියෙන්නේ. කැපවීමකුත් තියෙනවා එයාගේ මේ සම්බන්ධතාවයට. මේ කනෙක්ෂන් එක අනාගතයේදී ෆියුචර් එකේ ටිකක් සීරියස් රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර විට දැන් මේක බලන ඔයා මේ රිලේෂන්ෂිප් එක පටන් ගත්ත ගමන් වෙන්නේ නැති. පටන් ගත්ත ගමන් රිලේෂන්ෂිප් එකක් නම් ඒක ඉදිරියේදී සීරියස් රිලේෂන්ෂිප් එකක් බාටපත් වෙන්න පුළුවන්. මම හැමදාම ඔයගොල්ලන්ට කියනවා මම ඉන්ට්‍රෝ එකෙත් කිව්වා මෙතන මේක ජෙන්ඩර් රීඩින් එකක්. ඒක නිසා මෙතන කියන හැම මැසේජ් එකම ඔයගොල්ලන්ට රෙසනේට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ඔයා ඉන්න තත්ත්වයට අනුව, ඒ කියන්නේ ඔයාගේ සිටුේෂන් එකට අනුව අදාළ මැසේජස් ටික ගන්න කියලා. ඉතින් හැබැයි මේක එහෙම වුණාට ඒත් එක්කම මේ රිලේෂන්ෂිප් එකේ අනිත් පැත්තෙන් තියෙන දෙයක් තමයි දැන් අර හොඳ පැත්ත තමයි මේ පැත්ත. අනිත් පැත්ත අපි බලනකොට මේ පැත්තේ confusion, hidden emotions, ඒ කියන්නේ ටිකක් අවුල් සහගත තැන් එන්න පුළුවන්. අවුල් සමහරට එයාගේ හැසිරීම එයා කරන්න හිතාගෙන ඉන්න දේවල්, ඒ කියන්නේ පැහැදිලිවම එයාව ඔයාලට තේරෙන්නේ නැහැ. සමහරවිට ඒක අවුල්. එතකොට එයා නොකියන දේවල් තියෙන්න පුළුවන්. එයාගේ හැඟීම් උනත් හංගගෙන ඉන්න දේවල් තියෙන්න පුළුවන්. අපහැදිලි තැන් එන්න පුළුවන්. ඒ වගේම මික්ස් සිග්නල්ස් තියෙන්න පුළුවන්. මික්ස් සිග්නල්ස් කියලා මෙතන අපි මීන් කරන්නේ අදහස් කරන්නේ එයාගේ ඇක්ෂන් සහ වර්ඩ්ස්, ඒ කියන්නේ වචන සහ ක්‍රියාව ඒ දේවල් එකිනෙකට මැච් වෙන්නේ නැති සිටුේෂන් එකක්. ඒ කියන්නේ කියන්නේ එකක් කරන්න එකක්.
කරන්න එකක් කියන්නේ වෙන එකක්. අන්න ඒ විදිහට. අන්න ඒක තමයි මික්ස් සිග්නල්ස් කියලා කියන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් මේ වෙද්දි ආයෙන ඒ කනෙක්ෂන් එක ඇතුලේ තියෙන්න පුළුවන්. ඒ සමහර වෙලාවට ඔයාට මෙයා ඇත්තට මොකද්ද හිතනවා ඇති කියන අන්න ඒ වගේ එහෙම දෙයක් ඔයාට හිතනවා ඇති ඒක ඔයාට තේරුම් ගන්න අමාරු වෙනවත් ඇති. ඉතින් කමියුනිකේෂන් එක සම්පූර්ණයෙන්ම ඕපන් වෙන්නේ නැති ගතියක් පෙන්වනවා. ඒ කියන්නේ හැම දෙයක්ම කියන්නේ නැහැ ඔයාට. හැම දෙයක්ම ඔයාට කියන්නේ නැති බවක් මෙතන පෙන්වනවා. ඒ වගේම මෙයා ටිකක් ඒ කියන්නේ ඔයාගේ පාර්ට්නර්, ඔයා ගර්ල් කෙනෙක් නම් බොයි කෙනෙක් නම් ගර්ල්, කවුරු හරි ඔයාගේ පාර්ට්නර් ෆීලිංග්ස් හංගන කෙනෙක් වෙන්නත් පුළුවන්. එළියට පේන්නේ මෙයා හරි සංසුන් වගේ, නෝමල් වගේ ඒ වගේ පේනවා වෙන්න පුළුවන්. ඒත් එයාගේ ඉන්සයිඩ් එකේ කියන්නේ ඇතුළතින් බලනකොට ඩීප් ඉමෝෂන්ස් මෙයාගේ ඒ කියන්නේ ඩීප් ඉමෝෂන්ස් කියලා අපි මෙතන කියන්නේ fear, insecurity, overthinking. මෙන්න මේ එනර්ජි එක ස්ට්‍රෝං විදියට වෙනවා. මෙයාට යම්කිසි මොන හරි දේවල් ගැන බයකින් ඉන්නා වගේ තේරෙනවා. එහෙම නැත්නම් මෙයාට ඉන්සිකියුරිටි යාට අර මොකද්ද සිංහලෙන් කියන්නේ ඉන්සිකියුරිටි එක නිකන් එයාට ආරක්ෂිතය එයාට ෂුවර් නෑ වගේ දේවල්. ඒ කියන්නේ එතකොට දුරින් දුරට හිතනවා දේවල් සම්බන්ධව. අන්නේ එනර්ජි එක ස්ට්‍රෝංව මෙයාගේ ආභ්‍යන්තරේ තියෙනවා. ඒත් එක මේ රිලේෂන්ෂිප් එකේ ස්ට්‍රෝංගස්ට් පොයින්ට් එක තමයි කියන්නේ මේක ප්‍රබලම දේ තමයි මේ දැන්ට ඔයා ඉන්න රිලේෂන්ෂිප් එකේ ඇට්‍රැක්ෂන් එක ෆේක් නෙමෙයි. ඒ කියන්නේ ඔයාලා දෙන්නගේ යම්කිසි ආකර්ෂණයක් තියෙනවානේ. ආකර්ෂණයක් නැති රිලේෂන්ෂිප් එකක් නැහැනේ කොහොමදත් රිලේෂන්ෂිප් එකක් කියන්නේ අනිවාර්යෙන් ආකර්ෂණයකින් දෙය තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි. එතකොට ඉමෝෂනල් බොන්ඩ් එකත් රියල්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ හැඟීම් ඇත්ත. ෆියුචර් පොටෙන්ෂල් එකක් තියෙනවා. මේ දේවල් ඇත්ත. හැබැයි ඒත් එක්කම චැලෙන්ජර්ස් වගේකුත් තියෙනවා. ඒ තමයි misunderstanding. වැරදි වැටහීම් දෙන්න තියෙන පුළුවන් දෙන්න අතර. හැංගිච්ච මොකක් හරි බයකින් ඉන්න පුළුවන් සමහරවිට. එයා දාලයයිද කියලා බයක් තියෙනවා වෙන්න පුළුවන්. අර ඒ වගේ මොකක් හරි හැංගිච්ච බයක්. ඒක එළියට පෙන්වන්න නැති හැංගුණු දෙයක්. හිත ඇතුලේ තියෙන දෙයක්. අපේ හැදිරි තැන් එන්න පුළුවන් සමහර වෙලාවට. ඒ වගේම trust issues එන්න පුළුවන් තියෙනවා වෙන්න පුළුවන්. කියන්නේ විශ්වාසය පිළිබඳ ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. එතකොට ආධ්‍යාත්මිකව ගත්තොත් මේ කනෙක්ෂන් එක මොකද මම හිතුවේ මේ ආධ්‍යාත්මික පැත්තෙන් මේ කනෙක්ෂන් එක ගන්න ඕනේ කියලා ගොඩක් අය කැමතිනේ මේක කාර්මික එකක්ද මොකක්ද මේකේ පැත්ත කියලා දැනගන්න. මොකද එහෙම මගෙන් ගොඩක් අය අහනවා. පර්සනල් රීඩින් ගද්දිත් හරියට අහනවා. ඉතින් ස්පිරිචුවලි මේ කනෙක්ෂන් එක බැලුවොත් එහෙම මේක intuition based connection එක. intuition based connection එක කියන්නේ intuition එක කියලා කියන්නේ අපේ අභ්‍යන්තර හිතේ දැනීම. ඒ කියන්නේ කෙනෙක් දෙයක් කිව්වත් කරත් නැතත් අපිට යම්කිසි දෙයක් දැනෙනවා. ඒ කෙනා ගැන හරි ඒ මොකක් හරි දෙයක් ගැන අපේ හිතට දැනෙන දෙයක් තියෙනවා නේද? ඒක තමයි intuition එක කියන්නේ. එතකොට මේක intuition based connection එකක්. ඒ කියන්නේ ඔයාට එයා ගැන තේරුම් ගන්න පුළුවන්. එයා නොකීවත් එයාට ඒ සමහර දේවල් තේරෙනවා. අන්න ඒ වගේ. ඔයාගේ ඉන්ටියුෂන් එක ඒ කියන්නේ මෙයා ගැන ඔයාට ගොඩක් මෙයාව තේරෙනවා. එයා නොකියවට ඔයාගේ ඉන්ටියුෂන් එක ප්‍රබලයි මෙයා සම්බන්ධව. සමහර වෙලාවට අනිත් එක ඒ විතර නෙමෙයි සමහර වෙලාවට ඔයාට සමහර හීන පේනවා ඇති. එක සයින්ස් සමහරට ඒන්ජල් නම්බර්ස් වගේ ඒ වගේ ගොඩක් සයින්ස් තියෙනවා. ඒව ගැනත් මගේ වීඩියෝස් වල කරලා ඇති channel එකේ පල්ලෙහාට ගිහලා බලන්න. ඒ වීඩියෝස් තියෙනවා ඔයගොල්ලන්ට. ඉතින් හීන පේන්න පුළුවන් ඔයාට. ඒ හීන වල සමහර විට සමහර දේවල් කියවෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ හීන පේනවා නම් ඒවා නොසලකා හරින්න එපා. ඒ වගේ මොන හරි දෙයක් කියවෙනවා වෙන්න පුළුවන්. එක පාටම කියන්නේ random thoughts. කියන්නේ එක පාට එක දේවල් ඔයාට හිතෙනවා වෙන්න පුළුවන්. එක පාට සිතුවිලි වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් මට පේනවා මේ රීඩින් එකේ. ඉතින් ඉදිරියට මේ රිලේෂන්ෂිප් එක ස්ටේබල් වෙන්න නම් ඒ කියන්නේ ස්ටේබල් කියලා කියන්නේ අපි ස්ථාවර වෙන්න නම් honest communication එක. ඒ කියන්නේ අවංක වෙන්න ඕනේ communication එකේදී. මේක තමයි ගොඩක් වෙලාවට නැත්තේ. මේ හින්දා තමයි ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නේ. අවංක වෙන්න ඕනේ communication එකේදී. ඒ වගේම emotional clarity. හැඟීම් පැහැදිලි වෙන්න ඕනේ. ඔය දෙන්නගේම හැඟීම් පැහැදිලි වෙන්න ඕනේ. මොකක් හරි බයක් හිත ඇතුලේ තියෙනවා නම්
ඒක රිලීස් කරන්න ඕනේ. විශ්වාසය ගොඩනගා ගන්න ඕනේ. මෙන්න මේ දේවල් ගොඩාක් වැදගත් මේ රිලේෂන්ෂිප් එක ඉස්සරහට ස්ථාවර එකක් වෙන්න නම්. ඉතින් මේ රීඩින් එකේ ඕවරෝල් එනර්ජි එක බලද්දී මේ ආදරය කම්ප්ලීට්ලි ෆේක් කනෙක්ෂන් එකක් නෙමෙයි. කියන්නේ මේක කනෙක්ෂන් එක ෆේක් කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් මේකේ එක පැත්තක් තියෙනවා. ඉතින් හැමදේම හොඳ නරක දෙපැත්තක් තියෙනවානේ. ඒ නරක පැත්ත බැලුවොත් අපි ටිකක් නරක නෙමෙයි. ඉතින් ඒ කියන්නේ අපිට පේන්නේ නැති පැත්ත. දැන් අපි මේ වගේ රීඩින් එකකින් පේන්නේ නැති පැත්තනේ ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. පේන දේ කියලා වැඩක් නැහැ නේ. ඒක ඔයගොල්ලෝ ඕල්රෙඩි කොහොමද දන්නවනේ. එතකොට hidden feelings තියෙනවා. හැංගිච්ච හැඟීම් තියෙන්න පුළුවන්. ස්ලෝ ටිකක් ස්ලෝ මේක. නමුත් ඉතින් වෙන ඉතින් ලොකු ප්‍රශ්නයක් නැහැ මේ සම්බන්ධේ. මේක ස්ලෝ විදිහට තමයි ඉස්සරහට යන්නේ. නමුත් ඉතින් මේක යම්කිසි අර්ථයක් තියෙනවා. ඒකම නිකන් කනෙක්ෂන් එකක් නෙමෙයි. ඉතින් මොකක් හරි දෙයක් හංගගෙන ඉන්නව නම් මේ රිලේෂන්ෂිප් එක ඇතුලේ කාලෙත් එක්ක ඒක හිමිසැරේ එඩි වෙන්න පුළුවන් එනර්ජි එකකුත් රීඩින් එකේ පෙන්නනවා. ඉතින් ඔයාට රීඩින් එක ඉවරයි කරලා ඉවරයි. ඉතින් කොච්චරක් දුරට රෙසනේට් වුණාද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒත් එක මතක් කරන්න ඕනේ. ඔයගලන්ට ලව් ඔයිල් එක ගන්න පුළුවන් ජූනි 8 වෙනිදාගෙන් පස්සේ. ඉතින් ගොඩක් අයට ගන්න බැරි වෙලා මේ දවස්වල බලාගෙන ඉන්න නිසා මම මේක ආපහු කියන්න මතක් කරන්න හිතුවේ. ඒක නිසා දැන්ම ඕඩර් එක දාලා තියන්න. ඔය ස්ක්‍රීන් එකේ පේන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. එතකොට ඔයගලන්ට හැම විස්තරෙම දැනගන්න පුළුවන්. ඒ වගේම ලව් රිචුවල්ස් ගන්න පුළුවන්. ආදරේ ප්‍රශ්න තියෙන අයට ලව් රිචුවල්ස් ගන්න පුළුවන් අපෙන්. ඒත් එක්ක නැවත මතක් කරන්න ඕනේ subscribe කරලා තියාගන්න අනිවාර්යයෙන්ම channel එක. එහෙම නැත්නම් ඔයගලන්ට වීඩියෝ මිස් වෙනවා. ඉතින් එහෙනම් වීඩියෝ එකට like comment කරන්න. නැවතත් මේ වගේම රීඩින් එකකින් අපි මුණ ගැහෙමු. එහෙනම් ඉතින් මම ගිහිල්ලා එන්න. ඔයගොල්ලෝ කරන කියන හැමදේම සුබම සුබ වෙන්න කියලා හිතින්ම ප්‍රාර්ථනා කරන ගමන්. Welcome file number 2. ඉතින් ගොඩක් ආදරෙන් file number 2 එකට ඔයාලව පිළිගන්නවා. අද අපි බලන්නේ ඔයාගේ දැන් තියෙන ආදරේ ඇත්ත මොකක්ද කියන එක. ඒ කියන්නේ ඔයා දැන් ඉන්න රිලේෂන්ෂිප් එකේ ඇත්ත මොකක්ද කියන එක තමයි අද අපි බලන්නේ. ඔයගොල්ලන්ට පේන්නේ නැති දේවල් මේ. ඇත්ත පේන දේවල් නෙමෙයි, පේන්නේ නැති දේවල්. ඉතින් මේක මොන විදිහේ සම්බන්ධතාවයක් වුණත් ඔයාට මේක බලන්න පුළුවන්. ඒ කියන්නේ අපේ සමාජයේ තින් සම්බන්ධතා කිව්වහම සම්මත අසම්මත මේ හැම විදිහකටම සම්බන්ධතා තියෙනවනේ නේද? ඉතින් ඒ ඕනම සම්බන්ධතාවයක මේ විදිහ ඉන්න කෙනෙකුට මේ රීඩින් එක රෙසනේට් වෙනවා කියලා කියන්න ඕනේ. ඒත් එක මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ට පර්සනල් රීඩින්ග්ස් ගන්න පුළුවන්. හැබැයි මේ දවස්වල රීඩින්ග්ස් මම ටිකක් අඩුවෙන් කරන්නේ. ඉතින් පේමන්ට් එකක් ගන්න පුළුවන්ද කියලා මැසේජ් එකක් දාලා බලන්න. පේමන්ට් එකක් හම්බුනොත් ඔයා වාසනාවන්තයි කියලා කියන්න ඕනේ. මොකද ඔයා වාසනාවන්ත වෙන්නේ ඔයාගේ ප්‍රශ්න විසඳ ගන්න අවස්ථාව ලැබෙන නිසා. ඔයගොල්ලන්ගේ ජීවිතයේ ඕනම දෙයක් සම්බන්ධව රීඩින්ග්ස් ගන්න පුළුවන්. ඒත් එකම channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකට like එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි බලමු අද මොනවාද කාඩ්ස් ඔයගොල්ලන්ට තෝරලා දෙන මැසේජස් කියලා. රීඩින් එකේ පේන විදිහට ඔයාගේ ආදර ජීවිතයේ ඒ කියන්නේ මේ දවස්වල ඔයා ඉන්න සම්බන්ධතාවය huge transformation pace එකක් මේ කාලේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලොකු පරිවර්තනයක් මේ දවස්වල සිද්ධ වෙනවා. කාඩ් එනර්ජි කනුව පේන්නේ මොකක් හරි දෙයක් ඉවර වෙලා අලුත් දෙයක් පටන් ගන්නවා වගේ. මොකක් හරිම දෙයක් ඉවර වෙලා මොකක් හරි තිබ්බ විදියක් එහෙම නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් වගේ රිලේෂන්ෂිප් එක ඇතුලේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණා වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න ඉවර වෙලා අලුතින් පටන් ගන්නවා වෙන්න පුළුවන් ඔයගොල්ලෝ රිලේෂන්ෂිප් එක. කොහොමත් all cycle එකක් close වෙලා completely new chapter එකක් open වෙන pace එකක් තමයි මට පෙන්නන්නේ. ඉතින් මේ relationship එකේ all pain ඒ කියන්නේ කලින් තිබ්බ වේදනාත්මක දේවල්. එතකොට toxic pattern. මේ ගොඩාක් වෙලාවට මේ relationship break වෙන හේතුවක් තමයි මේ toxic patterns මේ relationship ඇතුලේ යන එක. ඒ මොකක් හරි toxic pattern එකක් ඔයාගේ relationship එක ඇතුලේ තිබිලා ඒක break වුණා වෙන්න පුළුවන් මේ වෙද්දී. අනික emotional baggages. ඒ කියන්නේ past experience. ඒ කියන්නේ කලින් ඔයාගේ ජීවිතේ කලින් අත්දැකීම් වලින් අරගෙන එන තාමත් විසඳුන් නැති pain එකක්.
මොකද ඉමෝෂනල් පේන් එකක් හරි හර්ට් එකක් හරි. ඒ කියන්නේ ඔයාට ඔයාගේ කලින් එක්ස්පීරියන්ස් වලින් ඔයාට ලැබිච්ච මොකක් හරි හිත රිදෙන දෙයක්, වේදනාවක්, හිත වේදනාවක් මෙන්න මේ වගේ දෙයක්. අන්න ඒ වගේ දේවල් වලට තමයි අපි ඉමෝෂනල් බැගේජස් කියලා කියන්නේ. ඒ වගේම past disappointment. ඒ කියන්නේ කලින් ජීවිතයේ හරි රිලේෂන්ෂිප් එකේ හරි ඇති වුණු බලාපොරොත්තු කඩවීමක්. කඩවීමක් අර ඒක හිතටම දැනෙච්ච එකක්. දේවල් ඒ වගේ දේවල් ඔයාගේ රිලේෂන්ෂිප් එක ඇතුළේ තිබ්බම එහෙම නැත්නම් ඔයාගේ ජීවිතය ඇතුළේ තිබිලා මේ රිලේෂන්ෂිප් එකට දැන් ඉන්න රිලේෂන්ෂිප් එකට ඒ දේවල් වල බලපෑමක් ඇති වුණා නම් ඒ දේවල් හැමින් සැලේ රිලීස් වෙලා යනවා මේ දවස්වල. සහ ඉදිරියේදී මේක ගොඩාක් දුරට රිලීස් වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ නැති වෙලාම යන්න පුළුවන්. ඉතින් මේ ෆයිල් එකේ තව වැදගත්කමක් තියෙනවා. ඒ තමයි සමහර අයට මේක රෙසනේට් වෙච්ච සමහර අයට මේ ෆයිල් එක X connection ending එකකට පස්සේ new stable long මේ love energy එකක් start වෙනවා කියන එකත් පේනවා. ඒ කියන්නේ මේ ෆයිල් එක රෙසනේට් වෙනවා මේ දවස්වල රිලේෂන්ෂිප් එක ඉන්න ඔයාලටත්. ඒ වගේම ඕගොල්ලෝ කලින් කනෙක්ෂන් එකක් තිබිලා ඒක නවත්තලා ඒක ඉවර වෙලා අලුත් එකකට යන්න වගේ හිතන් ඉන්නවනම් ඒ වගේ දේකුත් මේ දවස්වල වෙන්න පුළුවන් කියන එක මේකෙන් පේනවා. තවත් සමහර අයට කියන්නේ ඒක කට්ටියක් මේක රෙසනේට් වෙනවා මම කිව්වේ. තවත් සමහර අයට කරන්ට් රිලේෂන්ෂිප් එක කියන්නේ දැනට තියෙන රිලේෂන්ෂිප් එක ලොකු පරිවර්තනයකට පත් වෙනවා කියලාත් පෙන්නනවා. ඉතින් කාඩ් එනර්ජි කනුව strong stable future potential එකක් තියෙනවා මේ රිලේෂන්ෂිප් එක ඇතුලේ. ඒ කියන්නේ මේකේට අනාගතයක් තියෙනවා. ඊට වගේ පාර්ට්නර් සීරියස් ඉන්ටෙන්ෂන් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එයාට ඒ කියන්නේ ඇත්තටම සීරියස් මෙයාගේ අදහස ඔයා ගැන තියෙන. එහෙම නැත්නම් මේ රිලේෂන්ෂිප් එක ගැන තියෙන අදහස සීරියස් වෙන්න පුළුවන්. ඒත් එකම slow but genuine love energy එකක් පේනවා. මේ හරි හිමින් තමයි. නමුත් ඒක genuine love energy එකක් තියෙන විතර. ඇත්තම එකක්. අනිත් එක මේ බොරු වචන කියනවට වඩා ඇක්ෂන් වලින් ආදරේ පෙන්නන ඒ වගේ ටයිප් එනර්ජි එකකුත් පේනවා. මේ කනෙක්ෂන් එක ඇතුලේ තියෙන ස්ට්‍රෝංම මැසේජ් එක තමයි ඒ කියන්නේ what is mean for you will grow after the transformation කියන එක. ඒ කියන්නේ old unhealthy energy එක රිලීස් වුණාට පස්සේ කියන්නේ මේ රිලේෂන්ෂිප් එක ඇතුලේ කලින් තිබිලා තියෙනවා ගැලපෙන්නේ නැති එනර්ජි එකක්. ඒක හෙල්ති නෑ. හෙල්ති නැති එනර්ජි එකක් තිබිලා තියෙනවා. ඒක රිලීස් වුණාට පස්සේ ඊට වඩා හොඳ හෙල්තිය හොඳ ස්ටේබල් කනෙක්ෂන් එකක් ගොඩ නැගෙනවා කියන එක පෙන්නනවා. ඒක මේ කාලේ සිද්ධ වෙන දෙයක්. හැබැයි මේ process එක ලේසි එකක් නෙමෙයි. කියන්නේ මේ වෙනස් වෙනවානේ දැන් පරණ දේවල් කැඩිලා බිඳිලා ගිහිල්ලා අලුත් විදියකට මේ රිලේෂන්ෂිප් එක හැදෙනවානේ. හැබැයි ඒක ලේසි දෙයක් නෙමෙයි. මොකද මේ රිලේෂන්ෂිප් එකේ ලොකු වෙනස්කම් වගේම ඉමෝෂනල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක ලේසි නෑ. එතනදී ඉතින් ඔයගලන්ට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි, හිත රිදෙයි, ඒවා මේව ගොඩක් වෙයි. ඉතින් මේකේ ලොකු එකක් සිද්ධ වෙන්න ඕනේ. සමහරවිට මේක මේ කාලේ සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉදිරියේදී ළඟදීම බලාපොරොත්තු වෙන්නේ වගේ වෙනසක්. ඉතින් මේක සිද්ධ වෙනකොට මේ වෙනස සිද්ධ වෙනකොට සමහර විට ඕගොල්ලෝ දෙන්න ටික කාලයකට දුරස් වීමක් වෙන්න පුළුවන්. ඩිස්ටන්ස් එකක් පෙන්නනවා. එහෙම නැත්නම් తాවකාලික අවසන් වීමක් මේ රිලේෂන්ෂිප් එක తాවකාලික කියන්නේ අපි අර තරහ වෙන්නේ ටික කාලයකට තරහ වෙනව නේද රිලේෂන්ෂිප් ඇතුලේ. අන්න ඒ වගේ එකක් වෙන්න පුළුවන්. නිකන් අවුල් සහගත තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වගේම සුවපත් වීමේ කාලයක් එන්න පුළුවන්. සුවපත් වීමේ කාලයක් කියන්නේ ඔන්න ඔයාට හිත රිදීමක් ඇති වෙනවා රිලේෂන්ෂිප් එක ඇතුලේ මොකක් හරි දෙකින්. ඒකට ඔයා ටිකක් නිශ්ශබ්දව පැත්තකට වෙලා ඉඳලා පොඩි කාලයක් ගන්නවා ඔයාගේ හිත හදාගන්න. ඒක තමයි හීලින් ප්ලේස් එකක් කියලා කියන්නේ. එතකොට ස්පිරිචුවලි බැලුවොත් එහෙම මේ ෆයිල් එක කාර්මික් ට්‍රාන්ස්ෆෝමේෂන් එනර්ජි එකක් පෙන්නනවා. ඒ කියන්නේ කර්මයට අනුව තමයි මේ පරිවර්තනයක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ. ඉතින් ඔයා ඉමෝෂනලි බැලුවොත් එහෙම ඔයා හැඟීම් පැත්තෙන් හිටියට වඩා හරිම ශක්තිමත් හරි පරිණත කෙනෙක් වෙලා, ඒ කියන්නේ ස්ට්‍රෝංගර් version එකක් වෙලා නිව් බිගිනින් එකට
ප්‍රිපෙයාර් වෙනවා කියලා කාඩ් කියනවා. ඒ කියන්නේ අලුත් ආරම්භයට ඔයා සූදානම් වෙනවා කියලා කාඩ් එනර්ජි එකෙන් පෙන්නනවා. ඉතින් මේ රීඩින් එකේ ඕවරෝල් එනර්ජි එක බලද්දී ඒකෙන් පේන්නේ සමහර වෙලාවට එන්ඩින් එකක් වගේ පෙනුනට ඒ කියන්නේ ඔයාට සමහරට හිතේ මේක ඉවර වෙන්න දෙයක් කියලා මේ රිලේෂන්ෂිප් එක අවසන් වීමක් දෙමේ සිද්ධ වෙන්නේ කියලා. හැබැයි ඇත්තටම පවර්ෆුල් රීබර්ත් එනර්ජි එකක් තමයි රීඩින් එකේ පෙන්නන්නේ. ඒක ඉවර වීමක් නෙමෙයි ඉවර වෙයි తాවකාලිකව අවසන් වීමක් කියලා නැවත හොඳ පවර්ෆුල් විදිහට පටන් ගැනීමක් සිද්ධ වෙන තමයි ගොඩක් වෙලාට ඉඳ තියෙන්නේ. ඉතින් ඕල් chapter එක close වෙලා stable healthier love chapter එකක් start වෙනවා කියලා කියන්න ඕනේ. ඉතින් ඔන්න රීඩින් එක කරලා ඉවරයි. කොච්චරක් දුරට රෙසනේට් වුණාද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක මට වැදගත් වෙනවා කොච්චරක් දුරට මේගොල්ලන්ට මේ රීඩින් රෙසනේට් වෙනවද කියලා බලාගන්න එක මට වැදගත්. මොකද මේක ජෙනරල් රීඩින් එකක් නේ. පර්සනල් රීඩින් එකේ නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ කමෙන්ට් එක ඒගොල්ලෝ අපිට දෙනවා. එතකොට මේකේ මම දන්නේ ඔයගොල්ලන්ට කොච්චර දුරට රෙසනේට් වුණාද, කී දෙනෙකුට රෙසනේට් වුණාද ඒව මට දැනගන්න පුළුවන් වෙන්නේ මේ කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒක නිසා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. යුනිවර්ස් එකට ස්තුති කරලාත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒත් එක්කම channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඒත් එක්කම ඔයගොල්ලන්ට love oil ගන්න පුළුවන්, love rituals ගන්න පුළුවන් අපෙන්. දැන්ම මෝඩ් එකක් දාලා තියාගත්තොත් ජූනි 8 වෙනිදායින් පස්සේ ඔයගොල්ලන්ට love oil එක ආපහු ගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. එහෙනම් ඉතින් මේ වගේම වීඩියෝ එකකින් නැවත මුණ ගැහෙනකම් මම ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ කරන කියන හැම දේම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්. වෙල්කම් කියලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා ෆයිල් නම්බර් 3 එකට. ඉතින් අද අපි බලන්න යන්නේ ඔයාගේ දැන් තියෙන ආදර සම්බන්ධතාවයේ ඔයගොල්ලන්ට පේන්නේ නැති ඇත්ත මොකද්ද කියලා. ඉතින් ඒක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඉතින් මෙතනදී කියන්න ඕනේ මේ වීඩියෝ එක දැන්ට සම්බන්ධතාවයක ඉන්න ඕනම කෙනෙකුට රෙසනේට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සම්බන්ධතාව කිව්වම ඉතින් සම්මත අසම්මත විවිධාකාරී සම්බන්ධතාවල අපි ඉන්නවනේ නේද අපේ ජීවිතේ ඇතුලේ. ඉතින් ඒ ඕනම සම්බන්ධතාවයක කොහොම හරි මේ දවස්වල ආදර සම්බන්ධතාවයක ඉන්න ඕන කෙනෙකුට මේක රෙසනේට් වෙනවා. ඒත් එක්ක කියන්න ඕනේ පර්සනල් රීඩින්ග්ස් ගන්න පුළුවන් මේ දවස්වල. හැබැයි රීඩින්ග්ස් ටිකක් අඩුවෙන් දෙන නිසා ඉක්මනින්ම අපොයින්ට්මන්ට් එකක් ගත්තොත් ඔන්න ඔයා වාසනාවන්තයි කියලා කියන්න ඕනේ. මොකද මම මේ දවස්වල එක්සෑම් වැඩ වගේක් කරන නිසා රීඩින්ග්ස් දෙන්නේ ටිකක් අඩුවෙන්. ඉතින් ඉක්මනින් මැසේජ් එකක් දාලා බලන්න ඔයාට අවස්ථාවක් ගන්න පුළුවන් වේද කියලා. ඒත් එක්ක වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඔයාගේ ජීවිතේ ඕනම දෙයක් ගැන personal readings ගන්න පුළුවන් කියන එකත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි බලමු cards තෝරලා තියෙන messages මොනවද කියලා ඔයාගේ ආදර සම්බන්ධතාවය ගැන. මේ connection එක ඔයා මේ දවස්වල ඉන්න ආදරය slow, deep, emotionally thoughtful energy එකක් තියෙන relationship එකක් කියන එක තමයි reading එකේ මට පෙන්වන්නේ. ඒ කියන්නේ මේක මේ connection එක හරි slow තමයි යන්නේ. ඒකට ඔයාලට සමහර වෙලාවට හිතෙනවා ඇති සමහර වෙලාවට කම්මැලිකමකුත් මේ relationship එක ඇතුලේ දෙනවා ඇති. ඒක මේ relationship එකේ ස්වභාවය. හැබැයි මේක ගැඹුරුයි emotionally කියන්නේ හැඟීම් පැත්තෙන් බැලුවොත් එහෙම හරිම අර එකට හැඟීම් පැත්තෙන් බැලුවොත් හොඳ තේරුමක් තියෙනවා. අර්ථවත් එකක්. ඉතින් කාඩ් එනර්ජි එක අනුව මේ රිලේෂන්ෂිප් එක ඇතුලේ hidden emotions. ඒ කියන්නේ හැංගිච්ච හැඟීම්. ඔයාට දැන් ඔයාගේ පාර්ට්නර්ගේ ඔයාට එළියට පේනවා නම් මොනවා හරි හැඟීම් ඊට අමතරව මෙයා හංගගෙන ඉන්න දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේම silence. සමහර වෙලාවට නිහඬතාවයක් තියෙන්න පුළුවන්. ඒ නිහඬතාවය ඇතුලේ තේරුම් ගොඩක් තියෙන්න පුළුවන්. අනිත් එක intuition එක. intuition එක කියන්නේ එයා ගැන ඔයාට දැනෙන දේ. එතකොට එයාට ඔයා ගැන දැනෙන දේ, ඔයාට එයා ගැන දැනෙන දේ, එයා කතා නොකරත්, මුකුත් නොකියවත්, මුකුත් නොකරත් ඔයාට සමහර දේවල් දැනෙනව වෙන්න පුළුවන්. ඒකත් ප්‍රබලයි. අනිත් එක spiritual connection energy එක මේකේ ගොඩක් පෙන්වනවා. ඒ කියන්නේ මේක ආධ්‍යාත්මික බැඳීමක් කියන එක පෙන්වනවා. ආධ්‍යාත්මික වශයෙන් මේ connection එක වැදගත් වෙනවා. ඉතින් ඔයාගේ partner feelings completely open කරන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ හැඟීම් එයා සම්පූර්ණයෙන් විවෘත කරන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් එහෙම විවෘත කරේ නැති වුණාට එයාගේ අභ්‍යන්තරයේ inside එකේ deep emotions තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම වචන වලින් කියනවට වඩා ක්‍රියාවෙන් එහෙම නැත්නම් action වලින්
එයා ආදරේ පෙන්වන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම එයා ඔයාගේ ඇස් දෙක දිහා විශේෂයෙන් මේක වැදගත්. එයා ඔයාගේ ඇස් දෙක දිහාම බලාගෙන කතා කරන කෙනෙක් වෙන්න ඕනේ ගොඩක් වෙලාවට. අයි කන්ටැක්ට් එක මේකේ තදට පෙන්නනවා මට. අනිත් එක සයිලන්ට් ඇටැච්මන්ට් වගේ දේවල්. අන්නේ ඒ වගේ දේවල් වලින් එයාගේ හැඟීම් පෙන්වන කෙනෙක්. ඒ කියන්නේ නිහඬ වුණොත් ඔයාට ඇටැච් වෙලා ඉන්නවා. ඒ හැම දෙයක්ම මෙයා ගොඩක් හරි අඩුයි වචන වලින් දේවල් කියනවා. එහෙම කෙනෙක් මෙයා. ඔයාගේ රිලේෂන්ෂිප් එකේ ඇතුලේ දැන් ඉන්න කෙනා එහෙම කෙනෙක්. ඒ වගේම මේ රිලේෂන්ෂිප් එක ඉන්ස්ටන්ට් ෆාස්ට් මූවිං කනෙක්ෂන් එකක් නෙමෙයි. මම ඉස්සෙල්ලත් ඒක කිව්වා. ඒ කියන්නේ ස්ලෝ කනෙක්ෂන් එකක් කියන්නේ අර සමහර රිලේෂන්ෂිප් තියෙනවානේ මාස දෙක තුනක් යද්දි මැරි කරන මට්ටමට එනවනේ ඒ ලෙවල් එකට එනවනේ එච්චර සීරියස් යනවනේ. එහෙම එකක් නෙමෙයි මේක. මේක ඉමින් තමයි ස්ලෝලි ග්‍රෝ වෙන ටයිම් එක ඒ කියන්නේ මේ කාලෙත් එක්ක ශක්තිමත් වෙන කනෙක්ෂන් එකක්. ඉතින් මේ වගේ පාර්ට්නර් කරන්ට්ලි රිලේෂන්ෂිප් එක ගැන ඩීප්ලි හිතන කෙනෙක්. ඒ කියන්නේ එයා මේ අවස්ථාවේදී රිලේෂන්ෂිප් එක ගැන ගැඹුරින්ම හිතනවා. මේ රිලේෂන්ෂිප් එක දිගටම සීරියස් ෆියුචර් එකට යන්න පුළුවන්ද කියලා එයා අභ්‍යන්තරයෙන් හිතනවා. ඒ කියන්නේ මේ සම්බන්ධතාවය අනාගතයේදී ඒ කියන්නේ එයා මේ සම්බන්ධතාවයේ ඇතුලේ ඉන්නේ සීරියස්ලි ඉන්නේ. ඉතින් මේකට අනාගතයක් ඔයත් එක්ක අනාගතයට යන්න පුළුවන්ද කියලා එයා හිතනවා. ඒ වගේම ඇනලයිස් කරනවා. ඒ කියන්නේ මොකක්ද ඇනලයිස් කරනවා කියන්නේ විශ්ලේෂණය කරනවා. එයා ඒ ගැන විශ්ලේෂණය කරනවා මේ සම්බන්ධතාවය ගැන. සමහර විට ඔයාට යාගේ ඒ කියන්නේ මේක ඒ කියන්නේ මේ කනෙක්ෂන් එකේ තියෙන ඔයාට පේන්නේ නැති දෙයක්. ඒ කියන්නේ ඔයාට තේරුම් ගන්න බැරි දෙයක් මම කියන්නේ. එයාගේ රෙස්පොන්ස් එක ස්ලෝ වගේ ෆීල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා දේවල් වලට ප්‍රතිචාර දක්වන විදිය. ඒක ඕනම දෙයක් සම්බන්ධව වෙන්න පුළුවන්. එක්ක ඔයා කියන මොකක් හරි අයිඩියා එකකට එයා රෙස්පොන්ස් කරන්නේ හිමින් මේ හරි ස්ලෝ වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ ෆීලිංග්ස් නැති නිසා නෙමෙයි. දැන් ඔයාට හිතලා තියෙන්නේ එයාට කිසිම ඇඟීමක් නැහැ. ඒකයි මෙයා මේ විදිහට ඉන්නේ කියලානේ. නෑ. ඒක නිසා නෙමෙයි එයා මේ විදිහට ඉන්නේ. එයාට තියෙන්නේ හරීම කෙයාර්ෆුල් ඉමෝෂනල් එනර්ජි එකක්. එයා ඒ කියන්නේ එයා ගොඩාක් එළියට පේන්නේ නැතුනට ඇතුලෙන් හිතනවා. හිතන එකත් හරිය ස්ලෝ තමයි හිතන්නේ. ඒක නිසා තමයි මෙයා රෙස්පොන්ස් කරන එක හරි ලේට් වගේ පේන්නේ. ඉතින් මේ කනෙක්ෂන් එකේ ස්ට්‍රොංගස්ට් පොයින්ට් එක තමයි මේක ස්පිරිචුවල් ඉන්ටියුටිව් බොන්ඩ් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක මම කලිනුත් කිව්වා ආධ්‍යාත්මික. එතකොට අභ්‍යන්තර සිතේ දැනීම අනුව යන සම්බන්ධතාවයක් බැඳීමක් වෙන්න පුළුවන්. අනිත් එක මේක ඇතුලේ ලොයල්ටි කියන එක හොඳට තියෙනවා. ලොයල්ටිනේ අපිට නැත්තෙම නේද අද කාලේ ලොයල්ටි කියන්නේ එක හිතක් තියෙනවා කියන එක. ලොයල්ටි කියන දේ හොඳටම තියෙනවා. අනිත් එක ලොන්ග් ටර්ම් ග්‍රෝත් එකක් පේනවා. මම හිතන්නේ ෆයිල්ස් තුනෙන්ම මේ ෆයිල් එක තමයි හොඳම ෆයිල් එක. ඉතින් ගොඩක් කල් මේ සම්බන්ධතාවයේ ඇතුළේ වාට ඉන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මේ සම්බන්ධතාවයේ ඇතුළේ තියෙන චැලෙන්ජස් තමයි සයිලන්ස්. ඒ කියන්නේ සමහර වෙලාවට ඔය දෙන්නම පොඩ්ඩක් නිහඬව ඉන්නවා වෙන්න පුළුවන්. තරහ වෙලා වගේ කතා නොකර එහෙම නැත්නම් එයා පොඩ්ඩක් නිහඬව ඉන්නවා වගේ ඒ වගේ වෙන්න පුළුවන්. ඒත් එක්කම ඕවර් තින්කින් තියෙනවා. ඒක එයා වෙන්නත් පුළුවන්, ඔයා වෙන්නත් පුළුවන්, දෙන්නම වෙන්නත් පුළුවන්. දුරින් දුරට දේවල් ගැන හිතන බව පෙන්නනවා. ඒත් එක්කම සමහරක් වෙලාවට ඉමෝෂනල් ඩිස්ටන්ස්. ඒ කියන්නේ ඉමෝෂනල් ඩිස්ටන්ස් කියලා කියන්නේ අර අපිට එයා ළඟ හිටියත් අපිට නිකන් හරි එයා දුරස් වගේ දැනෙන්න පුළුවන්. අපි කියන්නේ සමහරලාට වයසට වගේ නෙමෙයි වෙනස් වෙලා කියලා. අන්න ඒ වගේ දෙයක් දැනෙන්න පුළුවන්. අනිත් එක මේකේ ප්‍රොග්‍රස් එක ස්ලෝ. ඒ කියන්නේ මේක ඉස්සරහට මේකේ ක්‍රියාවලිය හිමින් තමයි සිද්ධ වෙන්නේ. ස්පිරිචුවලි මේ කනෙක්ෂන් එක බැලුවොත් එහෙම මේක ඩිවයින් ටයිමින් එනර්ජි එකක් පෙන්නනවා. ඒ කියන්නේ අර යුනිවර්ස් එකෙන් ඔයාට දුන්න කනෙක්ෂන් එකක් වගේ පෙන්නනවා. ඉතින් මෙතනදී සමහර දේවල් වලට ෆෝස් කරන්න යන්න එපා. ඒ කියන්නේ සමහර දේවල් වලට බල කරන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම මොකක් හරි අවුලක් තියෙනවා නම් ඒ අවුල වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍ය විදිහටම යන්න දෙන්න රිලේෂන්ෂිප් එකට. එහෙම ගියොත් එහෙම රිලේෂන්ෂිප් එක සාමාන්‍ය විදිහට ඩෙවලොප් වෙලා යනවා. ඒක වැඩියෙන් ඒ කියන්නේ
ෆෝස් කරලා මේක ඩිවෙලොප් කරගන්න යන්න එපා. ඔහොම නෙවෙයි මෙහෙම ඉන්න අරම කරන්න එහෙම කර කියන්නේ යන්න එපා. එහෙම වුණොත් එහෙම මේක ඩිවෙලොප් වෙනවා කෙසේ වෙතත් මේක අවසානයක් තමයි වෙන්නේ. ඉතින් ඕවරෝල් එනර්ජි එක බලද්දී පේන්නේ මේ ආදරය hidden but genuine connection එකක් කියලා. ඒ කියන්නේ හැංගිච්ච දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දේවල් කියන්නේ නැති වෙන්න පුළුවන් හැමදේම. නමුත් ඒ නොකියන දේවල් ඇතුලේ භයානක දේවල් තියෙන්න බෑ. මොකද ඉතින් මොනවා හංකගෙන ඉන්නවද කියලා අපි දන්නේ නැහැනේ නේද? නමුත් එහෙම භයානක ඔයාට හානි වෙන දේවල් හැංගුවත් හංගන්නේ නැහැ එයා. නමුත් ඉතින් මේක ඇත්ත ආදරයක්. අනිත් එක මේක fast passion එකකට වඩා deep emotional growth එකක් යන long term stability potential එක වැඩි relationship energy එකක් තමයි මේකේ පෙන්නන්නේ. ඒ කියන්නේ මේක ඉක්මනට develop වෙන්නේ නැති වුණාට මේක හෙමින් නමුත් ගොඩාක් කාලයක් ඒ කියන්නේ දීර්ඝ කාලීනව ස්ථාවරත්වය තියෙන රිලේෂන්ෂිප් එකක්. ඉතින් ඔන්න රීඩින් එක කරලා ඉවරයි. මම හිතන්නේ ෆයිල්ස් තුනෙන්ම හොඳ ෆයිල් එක තමයි මේ නම්බර් 3. ඉතින් 3 තෝරගත්ත අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේ කමෙන්ට් එකක් දාන්න කියලා කියන එකේ ඇත්තටම ලොකු තේරුමක් තියෙනවා. මොකද මේ ෆයිල් එක කොච්චර දුරට ඔයගොල්ලන්ට රෙසනේට් වුණාද කියලා මට දැනගන්න ලැබෙන්නේ ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දැම්මොත්. මොකද මේක ජෙනරල් රීඩින් එකක් කියනද මම දන්නේ නැහැ නේ කොච්චර රෙසනේට් වෙනවද කියලා. පර්සනල් රීඩින් එක නම් ඒගොල්ලෝ අපිට කමෙන්ට් කරනවා මෙහෙමයි මට මේක රෙසනේට් උනේ කියලා. නමුත් මේක ජෙනරල් රීඩින් එකක් ඉඳලා අපි දන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒත් එක්කම යුනිවර්ස් එකට ස්තුති කරලා කමෙන්ට් එකක් දාන්න නම් අමතක කරන්න එපා. ඒක ගොඩක් වැදගත්. ඒත් එක්කම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. channel එකත් subscribe කරලා තියාගන්න. ඒත් එක්කම ඔයගලන්ට love oil ගන්න පුළුවන්, love rituals ගන්න පුළුවන්. love oil ගන්න ඕන අය දැම්මම message එකක් දාන්න. මොකද එහෙම නැත්තම් ඔයගලන්ට එකක් කියන්නේ කලින්ම order එකක් දාලා තියාගත්තොත් ඔයගලන්ට ගන්න පුළුවන් වෙයි. නැත්තම් ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද අපි සුළු ප්‍රමාණයක් හදන නිසා. එහෙනම් ඉතින් මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් මුණ ගැහෙන්නම්. මම ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ කරන කියන හැමදේම සුබම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.